Do you hear that? My sanity about to break while everyone I know's out. On a trip, on a boat, on a lake. I'm tired of feeling all FOMO. Babe, I don't even care if we stay home. Put our to-do list. Hi guys, ඉතින් ගොඩ කාලෙකින් තමයි මම vlog එකක් කරන් එනවා. ඔයාලා බලන්න ඇති මම මේ කඩමලට බැඳගෙන කොහෙද මේ යන්නේ කියලා. ඉතින් මේ අපේ වැකේෂන් එක. ඉතින් වැකේෂන් එකේ අපි යාළුවෝ කට්ටිය ට්‍රිප් එකක් යන්න තමයි හදන්නේ. අපේ ට්‍රිප් එක දවස් 4ක් දිගයි. ඉතින් ඔක්කොම ටික මට එක vlog එකකින් අරන් එන්න බෑ නිසා මම මේක part 2කට අරන් එනවා. අද අපි මුලින්ම යන්නේ ගෝල් ෆෝර්ට් එකට. ආකුමුරෙන් යන්න පිටත් වුණ උදේ 5 මාට විතර. මේ ගෝල් ෆෝර්ට් එකට යද්දි උදේ 7 විතර වෙලා තිබ්බා. අපිට උදේට කලින් කන්න හිතුන්නේ නැහැ. ඒක නිසා අපි ඉතින් ගෙදරින් කෑම අරන් ආවා. මේ වෙලාවේ ගෝල් ෆෝර්ට් එකේ වැඩි කට්ටිය ඉන්දිය නැහැ. ඒක නිසා අපිට නිදහසේ කන්න පුළුවන් වෙන එච්චර සද්ද බද්දක් නැහැ. අවුලකට තිබ්බේ පොඩක් කපුට වැඩි. අපි ගෝල් ෆෝර්ට් එකේ ටිකක් වෙලා ඉන්දියා. හවසට වගේම උදේටත් ගෝල් ෆෝර්ට් එක මාරම ලස්සනයි. අපි ගියපු ටයිම් එකේ එච්චර අවුව තිබ්බෙත් නැහැ. ගෝල් ෆෝර්ට් එකේ ඉන්න පිටත් වෙලා අපි ඒක ඉස්සරහ තිබ්බ කැන්ඩල් ෂොප් එකක්. ඒකෙන් අපි චොකලට් ඩ්‍රින්ක් එකක් බීලා අපි මාතර බස් එක නැගලා අපි ඊළඟට යන්නේ මිරිස්සට. මම මේ සීසයිඩ් එකේ බස් එක යන පළවෙනි පාරේ ගහලා මාතර බස් එක නැගලා අපි බණ්ඩාර මුල්ලෙන් තමයි බැස්සේ මිරිස්සට යන්නේ. එතන ඉඳන් පයින් ඇවිදන් යන දුර තමයි තිබ්බේ. ඔයාලට ලොකේෂන් දැම්මහම හොයාගන්න ලේසි. හැම එච්චර අමාරු නැහැ මෙතන හොයාගන්න. අපි බෑගුත් උස්සන් ගියපු නිසා අපිට පොඩ්ඩක් මහන්සි. කන්දක් වගේ තමයි පඩිපෙළ තිබ්බා නගින්න ගොඩක්. ඉතින් මෙතනදී අපිට අලුත් යාළුවෙකුත් හම්බුණා. එයා අද දවසේ අපිත් එක්ක ඉන්නවා. එයා වැඩිය මූණ පෙන්වන්න කැමති නෑ වීඩියෝස් වලට. මම මිරිස්සට එන පළවෙනි පාර මම ඊට කලින් ඇවිල්ලා නැහැ. You chose to walk, give what we had away. I hope you get what you're looking for. But babe, with me, you close the door on everything we could have been. Don't go thinking we could be friends. No, you can't bring us back from the dead. 'Cause when you know, you don't win. ඒතරම් පොරස් තිබ්බෙත් නෑ. ඒ වුණාට ඉතින් එතන ලස්සනයි බලන්න ඉන්න පුළුවන් ඇති වෙනකම්. හැබැයි ෆොටෝස් වලින් බලනට වඩා නම් ගොඩක්ම වෙනස්. I really thought we might have been it, so my heart was shattered when it took the hit. Oh, I can't imagine doing all that again, even for one night to see where it went. Here's the thing, you made your bed, I just got your stay out of my head. No, you can't bring us back from the dead. උඹලට ඉඳ ගන්න මං අරන් ආවේ. දැන් අපි බිමදල වාඩි වෙනවා. කිසිමෝමනාවක් නැහැ කීටියක් ගේන්නේ මං. මොලේ වැඩි. ඉතල විදියට බීච් එකේ නහන්න කියලා අපුටි. ඕහෝ ඔයා උතන ඉන්න බල්ලා උතන ඉන්නේ. උඹ එයාලටත් ඉන්නවද මේ වගේ බල්ලොන්ට බය යාළුවෙක්? මාත් ඉස්සර බල්ලොන්ට මාර බයයි. හැබැයි ඊට පස්සේ ඒක ටික ටික මග ඇරුණා. හැබැයි මෙයාට නම් බල්ලෙක් අඩි 100ක් විතර එහා ඉඳියත් මෙයා බය වෙනවා. එනෝනේ මගේ අතේ ඉල්ලීලා ඉන්නේ. ඊට පස්සේ අපේ නෙක්ස්ට් ස්ටොප් එක උනේ මාතර. අපි ඊට පස්සේ මාතර ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා අපි ගියා පරවිදූපත බලන්න. මේ මාතරටනත් ෆස්ට් ටයිම්. මම ඊට කලින් ඇවිල්ලා නැහැ මේක බලන්න. ඉතින් එතනින් යද්දි මාවත් ටිකක් ඇදේට ගියා වගේ. ඒ තරම් හුළඟ වැඩි. එතෙන්ට යද්දි දවල් 1 විතර වෙලා තිබ්බ නිසා ගොඩක් අවුව තිබ්බා. පාලමින් එහා පැත්තේ තියෙන පන්සලක්.
ඒක උඩට නගින්න පුළුවන්. එතන මේ පඩිපෙළ ටික නැගලා යද්දි ආයි අපිට හම්බ වෙනවා දේවාලයක්. ඒක තියෙන්නේ මුහුද මැද්දට වගේ වෙන්නේ. කියන්නේ වටේම මුහුද ළමයි මේ පන්සලේ කොහෙන් බැලුවත් වටේම පේන මුහුද. කොහමද මෙතනට අපිට පේනවා තංගල්ලේ ලයිට් හවුස් එක වගේම අර මිරිසි තිබ පොල් ගස් සෙට් එකත් මේ මෙතන උඩට පේනවා. මෙතන මොකද මේ අවුව සැර නිසා අපිට කොහෙවත් යන්න බෑ ඒ වෙලාවේ බීච් වලට. ඇතුලේ ධාතු මන්දිරයකුත් තියෙනවා. ඉතින් අපි මෙතනට වෙලා ටිකක් ඉන්දියා. ඊට පස්සේ අපි හම්බන්තොට බස් එක නැගලා මාතරින් අපි බැස්සේ දොඩම් පහල හන්දිය මට මතක විදිහට එතනින් බහැලා පයින් යන්න නම් බෑ. එතන ගොඩක් දුරයි ඇතුලට යන්න තියෙනවා. එතන වීල් තියෙනවා. සාමාන්‍ය රුපියල් 450 500ක් වගේ තමයි ගන්නෙ. එතනම් මාරම ලස්සනයි ළමයි. ඒක මේ වීඩියෝ වලින් පෙන්නන වඩා කියාගන්න බැරි තරම් ලස්සනක් තිබ්බේ. එතන මැද්දේ අයිලන්ඩ් එකක් වගේ තියෙන්නේ. ඉතින් එතන අර මුහුද දෙකට බෙදිලා වගේ තමයි දෙපැත්තෙම රැල්ල එනවා. ඒ රැල්ල හවස් වෙද්දි වැඩි. එතකොට ඒ රැල්ල මේ පැත්තේ රැල්ල අනිත් පැත්තේ රැල්ලයි එහෙම එකතු වෙනවා. ඒක බලන් ඉදි මාරම ලස්සනයි ළමයි. හැබැයි මෙතන පොඩ්ඩක් පාළු ගතියක් තිබ්බා අපි ගියපු ටයිම් එක. හැබැයි හවස් වෙද්දි කට්ටිය ආවා. Do you hear that? My sanity about to break while everyone I know's out. On a trip, on a boat, on a lake. I'm tired of feeling all FOMO. Babe, I don't even care if we stay home. Put our to-do list on ice. Crank the AC to 79 and make a little island right here. And there ain't a palm tree inside, but there's no... වෙන්න බෑ මේ කියන්නේ. මෙයා වීඩියෝ කරනවට කැමති නෑ. අපේ අද දවසේ අපි දැන් 4කට ගියා. මේ අදින් ඉවරයි. දැන් හවස 5ත් වෙලා අපි දැන් අම්බලන්තොට යන්න ඕනේ මෙයාගේ ගෙදර. අද රෑ අපි එහෙ ඉන්නේ. ඊට පස්සේ අපි යාළුවේ ගෙදරට ආවා. හවස 6:00 විතර වෙද්දී මහන්සි වෙලා නින්දි. ඒක නිසා ඉතින් වැඩි දේවල් නැහැ මුකුත්. වොෂ් දාලා කාලා නිදාගත්ත එක තමයි කරේ. ඉතින් අපේ ට්‍රිප් එකේ දෙවෙනි දවසේ අපි අද පළවෙනියටම යන්නේ හම්බන්තොට තියෙන ඩ්‍රයි සෝන් බොටනික් ගාඩන් එකට. ඉතින් මේක මල් වත්තක් කොළ වත්තක් වැඩි හරියක්ම කිව්වොත් මේකේ මල් වලට වඩා තියෙන එක ගස් ಜಾති. ඒකේ ඔයගොල්ලන්ට අර වගේ වෙහිකල්ස් තියෙනවා මේක වටේම යන්න පුළුවන්. එහෙම නැත්නම් පයින් යන්නත් පුළුවන්. මේක තනිකරම කොළ පාටයි. එක වර්ගයේ ගස් තියෙනවා. ගොඩාක් ඇවිදින පරාසයක් තියෙනවා. අපිට ඔක්කොගෙම ඇවිදින්න බැරි වුණා. එකයි පොඩි ගතියක් තියෙනවා. බයි මං හිතන්නේ තන යන ලස්සනම තැනට අපි ගියා. අපිට මෙතන දැක්කම කොරියන් ඩ්‍රාම එකක් හරි මොකක් හරි ඩ්‍රාම එකක් මගේ යාළුවට මතක් වෙලා තිබ්බා. එයා ඒකේ වීඩියෝ ක්ලිප් එකකුත් එවුවා. මේ බලන්න ඒ විදියමයි ළමයි කිසිම වෙනසක් නැහැ. මේකෙත් අර විදියටම දුරට යනකම් මේ ගස් තියෙනවා. මාරම ලස්සනයි ඒක නම්.
තව ටිකක් ඇවිදලා ඉතින් පින්නොත් ගස් තියෙන එක විදිහ ගස්. ඒවා ඉතින් නම් මතක හිටින්නෙත් නැහැ. මේ අද දවසේ දෙවැනියට අපි ගියේ බර්ඩ්ස් පාක් එක බලන්න. මෙතන ඉඳන් අපි බස් එකේ ගිහිල්ලා ආයි එතනින් බහින්න තැනක් තියෙනවා. එතන ඉඳන් තමයි හිල් එක යන්න ඕනේ. එතන ඉඳන් අපිට යන්න බස් නැහැ. එතන ඉඳන් සාමාන්‍ය රුපියල් 700ක් වගේ තමයි යන්නේ. බර්ඩ්ස් පාක් එකකින් බැස්ස ගමන් මට යාළුවෙක් හම්බුණා තව. එයාට මොකක් හරි වෙලා එයාට පියාඹ ගන්න බෑ හරියට. ඉතින් මං එයාව පරිස්සමට අරන් තියලා තමයි අපි බර්ඩ්ස් පාක් එකේ ඇවිදින්න ගියේ. බර්ඩ්ස් පාක් එකේ ටිකට් එක වුණා එක්කෙනෙක්ට 1200. පොඩි ළමයින්ට නම් රුපියල් 600යි මට මතක විදිහට. ඉතින් මේකෙත් ඕනනම් වාහන තියනවා. ඒවට වෙනම පේ කරලා යන්න පුළුවන්. Do you hear that? My sanity about to break while everyone I know's out. අපි මුලින්ම ගිය ගමන් ඒගොල්ලෝ අංක දාලා තියෙනවා. ඒ පිළිවෙලට ගියොත් ඔයාලට එකක්වත් මිස් වෙන්නේ නැතුව ඔක්කොම ටික බලාගන්න පුළුවන්. ඉතින් අපි මෙතෙන්ට ගියපු ගමන් අපිට ඉන්න ලස්සනට ෆ්ලෙමින්ගෝස් ලබා ගන්න පුළුවන්. ඒගොල්ලෝ අපිව පිළිගන්න එක වැඩ කිට දානවා. Little island right here, and there ain't a palm tree in sight, but there's not a cloud in your blue eyes. If we need a drink, I'll be the bartender. I gotta fit the බර්ඩ්ස් පාක් එක නිසා එක ජාතිය කුරුල්ලෝ තමයි ගොඩක්ම ඉන්නේ. මොනරු ඉන්නවා ගොඩක් එක විදිහ අය. මට ඉතින් ඔක්කොම වීඩියෝස් කරලා මේකේ දාන්න බෑ. ඉතින් මම පුළුවන් ටික මේකේ රෙකෝඩ් කරලා දාලා තියෙනවා. ඔයාලටත් බලා ගන්න. paradise is wherever we make it. Till the sun's up Monday. අපිව දැක්කට පස්සේ නිකන් අර බය වෙලා වගේ දෙන්න දෙපැත්තට උනා. හොර වැඩක් කළා වගේ. Only pull the tags on your Tommy Bahama shirt. Blue crush up on the 85-inch sound machine when we wanna hear the ocean. Everything we need is right here, and there ain't a palm tree. එයාලගේ වෙනම තැනක් තියෙනවා අපිට පුළුවන් කුරුල්ලොන්ට කන්න දාන්න. ඒකට 1500ක් ගන්නවා. අපිට ඉතින් ඒක වියදම් කරන්න එච්චර උමනාවක් තිබ්බේ නැති නිසා අපි ඒ 1500 තියාගෙන අපි එළියේ ඉඳන් බලන් ඉඳියා මොකද වෙන්නේ කියලා. පෙත්තවත් කෑවද? මෙතන තව ඉන්නවා ටෝකින් පැරට් කෙනෙක්. එයාගේ නම රෝස්. අපි යද්දිම නම් එයා කතා කරා. ඊට පස්සේ අපි වීඩියෝ කරනවා දැකලා අපි ගොඩක් වෙලා එයාගෙන් මේ අර පෙත්තවත් කෑවද කියලා අහන නිසාම එයා ඊට පස්සේ කතා කරේ නෑ. හරිද? අගේන ගෑස්. ඔබට මේ පෙනෙන්නේ තනුයි පෙත්තපත් කෑමද කිය ආසා පල් වෙන අවස්ථාවට. පල් වීමේ අන්තිමට පල්. උල්ලොත් වටේ යද්දි තව මොන කතාවදරේ බලන්න. අරය බලන් ඉන්න අය දිහා. අතන කොටා ගන්න අය. එක ජාතිය ඉන්නවා. ඉතින් අපි ඒක බලලා අපි ආයි ගෙදර යන්න තමයි හදන්නේ යාළුවගේ. ඔයාලටත් ඉන්නවද මේ වගේ කොට ජීවිත? සංගඩ යන්න ඉන්නේ. මොකද අපි බර්ඩ් පාක් ගිහිල්ලා ඉන්න වෙලා ගිය නිසා මේ අපිට මේ සංගඩ යන්න වෙලා නැහැ. අපි යනවා බියාරලා. ඒ නිසා දැන් ගම බලන්න අපි මේ ගමෙන් අහුලා ගත්ත බයික් එක යනවා. මගේ බයික් එකේ බ්‍රේක් නැහැ. කොහෙ නවතීද දන්නේ නැහැ. මගේ බයික් එකේ බ්‍රේක් නැති නිසා මම වැඩි හරියක්ම ගියේ කකුල් දෙකෙන් තල්ලු කරගෙන. අපි දැන් යන් ගම බලන්න. ටයිම් එකත් මාරු. බලන්නකෝ ලස්සන වෙල්ලායක් බලන්න තමයි අපි දැන් යන්නේ. මෙතනින් එන්නම හිතුන්නේ අපි ගොඩාක් අඳුර වෙනකන් ඉඳලා තමයි ආවේ. ඒ තරම් මෙතන නිදහස් නිස්කලංකයි. ඒක දිහා බලාගෙන ඉන්න කොච්චර බලන් ඉඳියත් ඒ වෙල්ලාය දිහා එපා වෙන්නේ මුළු පැත්තම කොළ පාටයි. අපිට ඉතින් මේ බිල්ඩින්ග්ස් දැක්කලා මේ වගේ තැනකට ආවට පස්සේ ඉතින් ඒක මැජික් වගේ. ඉතින් ඔහොම තමයි අපේ දෙවැනි දවසේ උනේ. ඉතින් අපිට තව දවස් දෙකක් තියෙනවා අපේ ට්‍රිප් එක ඉතුරුලා. ඉතින් ඒ පාර්ට් එක මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. වැඩි කල් ගන්න නැතුව ඉක්මනටම අරගෙන එන්නම්. එතකන් ඔයාලා පරිස්සමින් ඉන්න. බයි.